kill. Triple kill. Hi guys, මේ වීඩියෝ එකෙන් එලා තියෙන්නේ PC speed AW macro එකක් හදන විදිය ගැන. මේ macro එක පට්ටම speed හරියට නිකන් කියනවා නම් V2 ගේ තාත්තා වගේ ස්නයිපර් ගහන්න පුළුවන්. ඒ තරම් පට්ටම speed macro එකක් තමයි මේක. ඔයා මේ වීඩියෝ එකේ එක තැනකවත් skip කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේකේ වැදගත්ම තැන් මගහැරෙන්න පුළුවන්. මොකද මේ ස්නයිපර් macro මම නම් එකලා නෑ ලංකාවේ කවුරු කියලා දෙනවා. ඒ හින්දා දැම්ම වීඩියෝ එකට like එකකුත් දාලා channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න. මේ වීඩියෝ එක බලන ඔයා mobile play කෙනෙක් නම් ඔයාගේ PC ගහන යාළුවට මේ වීඩියෝ එක දැම්ම ෂෙයා කරන්න. ඔයාගේ ටීම් එකට ඊට පස්සේ හොඳ ස්නයිපර් ප්ලේයර් කෙනෙක් ඉදී ඒ තරම් මේ මැක්‍රෝ සුපිරියට වැඩ කරනවා. ඒ හින්දා දැම්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි මොකද වෙනා වීඩියෝ එකට. මුලින්ම වාර කරන්න ඕනේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවට පස්සේ ඉස්සෙල්ලාම ස්නයිපර් දෙයක් ගන්න ඕනේ. මම නම් මේ විදිහට සයිලන්ස් දෙකක් ගන්න. ඒතකොට සයිලන්ස් වල නෙවතින්නේ. මම දැන් මේ මැක්‍රෝ එක හදලා තමයි තියෙන්නේ. මම මේ හදපු මැක්‍රෝ එකෙන් ෂොට් එකක් මේක ඇතුලේ ගහලා පෙන්නන්න. පේනවා නේද සුපිරියටම ඔලු ගහන්න පුළුවන්. ආයේ රෂ් එකේ සුපිරියටම ඔලු ගහන්න පුළුවන් මැක්‍රෝ එකක් තමයි මේක. මම දැන් එනිමින් එකකට ගහලා පෙන්නන්න. පේනවා නේද සුපිරියටම ළඟ ගැහුව හැකි. ආයේ ඉතින් ෂොට් දෙක එනිමේ කතාව ඉවරයි. මම රාතන ඈතින් එනිමින්ටත් ගහලා පෙන්නන්න. ආයෙ දුර වුණත් හොඳට එම් එක අල්ලලා ගෙනියලා ගැඹුරු සුපිරියටම. මොකද ඒතර මේ මැක්‍රෝ එක ස්පීඩ්. මම දැන් මේ මැක්‍රෝ එක හදන හැටි කියලා දෙන්න. ඔයාලා ඉස්සෙල්ලාම ඉමුලේටර් එකේ කීමේ පින් ඕපන් කරගන්න. කීමේ පින් ඕපන් කරගත්තට පස්සේ මම දැන් කලින් හදලා තිබ්බ මැක්‍රෝ එක මේ විදිහට තමයි තියෙන්නේ. මම ඒක දැන් ඩිලීට් කරගන්නවා. මම මේ මැක්‍රෝ එක මගේ මවුස් එකට තමයි හදලා තියෙන්නේ. මම දැන් ආයේ ඒක ටයිප් කරගන්නවා. ඉස්සරහම වල ටැබ් කියලා ගහලා ෆයර් බටන් එක උඩ රයිට් ක්ලික් කරන්න. එතකොට මේ මැක්‍රෝ එක එතෙන්ට වැටෙනවා. ඊට පස්සේ වෙයිට් කියලා කොහෙද ගන්න. ඊට පස්සේ එහෙම්මම ස්කෝප් එක උඩ රයිට් ක්ලික් කරන්න. එතකොට ඒකත් එතෙන්ට වැටෙනවා. ඊට පස්සේ ඔයාලා පළවෙනි වෙපන් ස්විච් කරන තැන රයිට් ක්ලික් කරන්න. ඒතකොට ඒකත් එතෙන්ට වැටෙනවා. ඒ කියන්නේ තනි කෙලින් ඒ ටික වැටෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා එන්ටර් ගහලා ටැබ් කියලා ගහලා මේන් ගන්න එක තියෙන තැන රයිට් ක්ලික් කරන්න. يعني උඩින් ගන්න එක පෙන්නන්නේ. එතන රයිට් ක්ලික් කරන්න. ඒතර ඒක වැටෙනවා. එච්චරයි කරන්න. ඉතින් ඊට සේව් දීලා ඩන් දෙන්නවල කැමති කී එකක් දාගෙන ඊට පස්සේ මැක්‍රෝ එක සුපිරියට වැඩ කරනවා. ඔය විදිහට සුපිරියට වැඩ කරනවා. ඉතින් පේනනේ ඔලු ගැහුවා හැකි සුපිරියටම. හරියට එම් එක අල්ලලා සුපිරියටම සෙල්ලම් කර හැකි. මම දැන් පෙන්නන්න CS එක මම ගහපු විදිය මේ ස්නයිපර් කරා. ආයේ දන්නවනේ PC කෙනෙක් CS එක ගියොත් මේ කාරු විතරයි. මම දැන් ඒ වගේ මැච් එකක් මේ පෙන්නන්න. ඉස්සරහා මම මේ විදිහට අරගෙන තියෙන පෙට්ටුවට කොහමද ගන්න ගත ලයින් එකේ. ඊට පස්සේ අර එහා පැත්තේ මේ තමයි help me පේනවනේ ඒකේ අයිස් එක. අර ටම් ස්පීඩ් එකකින් නොකලා අපරාධය වල්ලනවා. ආයිත් යාවනෝ ආමරේ හිටුත් එකද දැක්කම මේ මැක්‍රෝ ඒ තරම් ස්පීඩ්. අපේ ටීම් එකේ දැන් ඉන්නේ දෙන්නේ කාලා. ඒ පැත්තේ දෙන්නේ කාලා ඉන්නේ. ආ වෙනනේ ආ විදිහට ස්පීඩ්. ආයිත් නෝ. help me ස්පීඩ්. අර අගට්ටේ ස්පීඩ්. සොටිකාරෙක් ගැහුවේ වෙනවා. සොටියෙන් ආය ළඟ ඕල් කිලෝේ දන්නවනේ. මෙතින් පොඩ්ඩක් බොක වෙනවා. ඔය දින්නේ ගිහිල්ලා. මේ මැක්‍රෝ එක කොයි වෙලාවත් හැබැයි ස්කෝප් එකේ තියාගෙන ගහන්න බෑ. මොකද රෂ් එකේම ගහන්න හදපු මැක්‍රෝ එකක් තමයි මේක. මම දැන් ගහලා පෙන්නන්නම්. ස්කෝප් එකේ තියලා වදින්නේ නැහැ. ස්කෝප් එකේ තියාගෙන මේ මැක්‍රෝ එක ගහන්න බෑ. ඒකට වෙනම මැක්‍රෝ එකක් තියෙනවා. මම ඒක channel එකේ දාලා තියෙන්නේ. මම ඒක description එකේ link එක දාලා තියන්නවා. ඔයාලා එතනින් ගිහලා හරි බලන්න. එහෙනම් මේ වීඩියෝ එකේ ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ like එකක් දාලා මේ වීඩියෝ එක ගැන හිතෙන දේ පහලින් comment කරලා යන්න. මේ වගේ සුපිරි වීඩියෝ දෙකකට බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම goodbye. Subscribe, motherfucker.